සුබ දවසක් මගේ ආදරණීය යාළුවෝ හැමෝටම මම අද වීඩියෝ එක ගෙනාවේ මගේ කිචන් අයිටම් ටික පෙන්වන ගාම ඔයාලට ගොඩාක් ස්තුති කියලා කියන්න කැමරාවක් ඉස්සරහට ඇවිල්ලා මම මේ කරන පළවෙනිම වීඩියෝ එක. ඉතින් අඩුපාඩු ඇති ඒවට සමා වෙන්න. අද වගේ දවසක තමයි මම channel එක පටන් ගත්තේ. ඉතින් අදට මගේ channel එකට අවුරුද්දක් වුණා. ඉතින් මට ඇත්තටම මේ channel එක පටන් ගන්න ලොකුම උවමනාව තිබ්බේ මගේ දුවටයි පුතාටයි ආදරණීය මතක ටිකක් එකතු කරන්න විතරයි. ඉතින් ඒ ගමන එන අතරතුරේදී ඇත්තට මං හිතුවේ නෑ මගේ වීඩියෝ බලයි මාව සබ් කරයි කියලා. මං ඒ චේතනාවෙන් ඇත්තටම මගේ channel එක පටන් ගත්තේ නැහැ. ඒ වුණාට මේ අවුරුද්ද කාල පුරාවට මට මේ ආදරණීය හදවත් 2000ක් පහු කරන්න හම්බෙලා තියෙනවා. ඉතින් ඔයාලට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මට මේ ගමන යන්න ඔයාලා තමයි උදව් කරේ ඇත්තටම. ඉතින් මට ඕන වුණා ඔයාලට ස්තුති කරන්න මේ වගේ ඇවිල්ලා. ඉතින් මාව සබ් කරලා මට ආදරණීය කමෙන්ට්ස් දාන ඔයාලට ගොඩාක් ස්තුතියි. ඒ වගේම මාව සබ් නොකර මගේ වීඩියෝ බලන ඔයාලටත් ගොඩාක්ම ස්තුතියි. ඉතින් ඉදිරියටත් මාත් එක්ක මේ විදියටම රැඳිලා ඉන්න කියලා මම ඔයාලට ආදරෙන් ඉල්ලනවා. ඉතින් එහෙනම් මං අදට ගිහින් එන්න. ඔයාලා මගේ කිචන් අයිටම් ටික බලන්න. ඉතින් කොහොමද කියලා මට ආදරණීය කමෙන්ට්ස් එකක් දාන්න. එහෙනම් මං ගිහින් එන්නම්. බුදු සරණයි. හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න ඔයාලා. මේ මම තිලක් මයිකෙන් ගත්ත අයිටම් ටික තමයි ඔයාලට පෙන්වන්න හදන්නේ. ඉතින් මේක දවස් 2ක කරපු වීඩියෝ එකක්. ඉතින් මේ බාස්කට් එක ගත්තේ රුපියල් 200යි. මේක ගත්තේ දුට පෙන්සල් එහෙම දාලා එයාගේ මේ සුඩ තියන්න අර හැටි වෙන එක නතර කරගන්න ඕනේ හින්දා. මේ මැට් එක නම් ගත්තේ හස්බන්ඩ්ට එයාගේ යතුරු එහෙම තියන්න ඕනේ හින්දා. ඉතින් මම කිව්වා මටත් කෑල්ලක් දෙන්න කියලා. කිචන් එකට පැන්ට්‍රි ටොප් එක උඩින් දාන්න. මේක අඩි 5ක් දිගයි. අර වතුර ගතිය එහෙම මේ රැඳෙන්නේ නැති හින්දා ඉතින් මට හිතුණා මේක කෑල්ලක් දැම්මොත් හොඳයි කියලා. ඉතින් මමත් හස්බන්ඩ්ගෙන් කෑල්ලක් ඉල්ලුවා. ඉතින් ඔයාලට කියන්න මම ඇත්තටම මේ අයිටම් ගෙන ආපු දවසේම වීඩියෝ එක කරා. ඒත් අප්ලෝඩ් කරගන්න මට බැරි වුණා වොයිස් දීලා. මට හිතුණා මගේ channel එකට දැන් අවුරුද්දක් වෙනවා. ඉතින් ඔයාලට ස්තුති කරලා වීඩියෝ එකක් දාන ගාම මේකත් එකට ජොයින් කරලා අප්ලෝඩ් කරන්න ඕනේ කියලා. ඒක තමයි ඇත්තටම මේ වීඩියෝ එක පරක්කු වුණේ. ඊළඟට මේ ඔයාලා දකින්නේ ඒප්‍රන් එකක්. මේක ගත්තෙත් මගේ දුවට තමයි. මේක උනේ 220යි. මේක අර ඉටි ඒප්‍රන් එකක්. ඊළඟට මේ සෙට් එක ගත්තා. මේක උනේ 190ක්. මං සර්වියට් එහෙම එල්ලන්න කියලා තමයි ගත්තේ. ඒකටයි ඩ්‍රෙසින් ටේබල් එකටයි කියලා හිතාගෙන තමයි ගත්තේ මේක. මේ පෙන්සිල් කේස් එකත් ගත්තේ දුවට තමයි. ක්ලාස් ගෙනියනකොට යට දාගෙන යන්න පුළුවන් පොඩි මොන හරි දෙයක්. ඉතින් මේක උනේ 190ක්. මේකේ තනි ෂිපර් එකක් තමයි තියෙන්නේ. ඉතින් හරි ලස්සනයි. ඉතින් මට හිතුණා දුවට මේක හොඳයි කියලා. ඉතින් හිතලා ගත්තා මේක. ඉතින් ගාණක් සාධාරණයි. 190ක් කියන්නේ පොඩි මුදලක් හින්දා. ඉතින් ඊළඟට මේ ඔයාලා දකින්නේ මම ෆ්‍රිජ් එකේ හැන්ඩල් එකට ගත්ත එක. මේක 170යි වුණේ. ඉතින් මං කලින් මේ වගේ එකක් ගත්ත එක 300 ගාණක් වුණා. ඉතින් මේක 170ට ගොඩක් වටින හින්දා මම මේක ගත්තා. ඊළඟට ඔයාලා දකින්නේ මම දුවට ගත්ත එකක් තමයි. මේකත් ෆයිල් කවර පොත් සියාරේ එහෙම පොත් දාන්න. එයාගේ මේසෙ තමයි ගොඩක් ඉතින් හැටි වෙන්නේ. එයාට උවමනා වෙන හින්දා තමයි මම මේක ගත්තේ. මේක උනේ 420ක්.
මේ පයිල් හෝල්ඩ් එක. මට මේ කාඩ්බෝඩ් එක ගන්නවට වැඩිය මේක හොඳයි කියලා හිතුණා. අර කාඩ්බෝඩ් එකේ වටේම වැහිලානේ තියෙන්නේ. ඉතින් අපි පොත් දැම්මහම අර කාවෝ වගේ ඒගොල්ලොනුත් බෝ වෙන්න පුළුවන් අස් කරගන්න බැරි වුණොත්. දැන් මේකේ අර සිදුරු තියෙන හින්දා මට හිතුණා මේ ඒකෙන් අර වාතය එනකොට සත්තු එහෙම බෝ වෙන්නේ නැහැ. ඒකින්ද මං මේ වගේ එකක් ගත්තා. මේක ඉතින් ඇත්තටම ගාණත් අඩුයි ගොඩක්. මං අර කාඩ්බෝඩ් එක බැලුවා. සමහර බුක් ෂොප් වල තිබ්බේ 700ට. ඉතින් මේක 420ට ගොඩක් වටිනවනේ. ඉතින් ඇත්තටම අර කාඩ්බෝඩ් එක වගේ කැඩෙන්නේ නැහැ. මේක ප්ලාස්ටික්. ඉතින් මට මේක ජොයින් කරගන්න බැරි වුණා. ඉතින් මං හස්බන්ඩ්ට කතා කරලා මේක හදාගත්ත මේ විදියට. ඉතින් මේක ඇත්තටම 420ට ගොඩක් වටිනවා කියලා තමයි මට නම් හිතෙන්නේ. ඉතින් ඊළඟට මම ගත්තේ කිචන් එකට ස්පයිසි බෝතල් ටිකක් තමයි. මේ ඊළඟට ඔයාලා දකින්නේ මට ආස හිතුණා මේ කුරුල්ලට. ඉතින් මේක 390ක් වුණා. හැබැයි මට හිතෙනවා මේකේ පාට යයි කියලා. ඉතින් බලමු. පාවිච්චි කරලම තමයි ඉතින් බලන්න ඕනේ. මේ තියෙන්නේ ඊළඟට මං ගත්ත බෝතල් ටික තමයි. ඉතින් මේක වීදුරුයි 290ක් වුණා මේ බෝතලේ. ඉතින් බලන්න ඔයාලා මේක හරි වටිනවා මට හිතෙන්නේ. මේකේ අර ඇලුමිනියම් වගේ වටේට ෆ්‍රේම් එකක් තියෙනවා. ඉතින් ඒකත් හොඳට සවිශක්තියි. ඉතින් ඔයාලට කියන්නේ මේකේ එක එක ප්‍රමාණවලට අපිට පහේ දැම්මහම ගන්න පුළුවන් ඇඩ්ජස්ට් කරලා. ඒකේ ඒ විදිහට තමයි මෝඩිය තියෙන්නේ. අර බිම වැටුණත් බිඳෙන ගතිය ඇත්තටම අඩුයි මේ බෝතලේ. ඉතින් මට ආස හිතිලා මේ බෝතල් ටික ගත්තා. මේක ඇත්තටම බෝතල් තිබ්බේ 4යි. ඉතින් ඔයාලත් කියන්න ඇත්තටම 290කට මේක වටිනවද නැද්ද කියලා. ඉතින් මට පහලින් කමෙන්ට්ස් එකකුත් දාගෙන යන්න. ඉතින් මං තව බෝතල් 2-3ක් බැලුවා. එතන ඇත්තටම ඉවර වෙලා තිබ්බා. ඉතින් හරි වටිනවා ඒක. ඉතින් ඔයාලා දකින්නේ ඊළඟට ගත්ත මම බෝතල් ටික. ඔයාලට කියන්න මම කිචන් එක ලස්සන කරන්න මේ වගේ අයිටම් ගන්න අවුරුද්දක වෙලේ ඉඳන් තමයි පෙළඹුණේ. ඇත්තටම ඔයාලත් දකින්න ඇති. එතකම් මට උවමනාව තිබ්බේ මට නිවස කියන දේ ළඟා කරගන්න. මොකද කුලියට ඉඳලා තමන්ගේම නිවසක් නේ අපි ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ. මට ඉතින් ඒක තමයි උවමනාව තිබ්බේ ලොකුම. හැමදාම කුලියට ඉන්න බෑනේ. ඉතින් මං ඒකෙදි පරණ ගේ පරණද දුර බැලුවේ නෑ. මගේ අතේ තියෙන මුදලට හරියන්න මං ඉතින් ඇත්තටම මේ මගේ නිවස ගත්තා. ඉතින් ඒක ටික අපි පුළුවන් විදිහට ලස්සන කරගෙන යනවා. ඉතින් මගේ හස්බන්ඩ් තමයි හැම දෙයකටම මූලික තැන දෙන්නේ. ඉතින් එයා ගෙනත් දෙන මුදල මං ඉතුරු කරලා ටික තමයි පොඩි දේවල් ඉතින් ඇත්තටම කරගන්නේ. ඉතින් ඒ වගේ තමයි මේ අයිටමුත් ගත්තේ. ඉතින් හරි ආසාවක් තිබ්බා මේ වගේ බෝතල් ටිකක් ගන්න. ඉතින් මේ බෝතලයක් උනේ 290ක්. ඉතින් මේක හොඳට වැහෙනවා, තද වෙන්න වැහෙනවා. අර සිලිකන් රබර් එකක් තියෙන හින්දා මේ හොඳට තද වෙන්න වැහෙනවා. ඒක කඩතොළු එහෙම තිබ්බෙත් නැහැ. හොඳටම ඉතින් ඇත්තටම මේ බෝතල් ටික තියෙනවා. ඉතින් බෝතල් 6යි තිබ්බේ. මං ඉතින් තව 2-3ක් වගේ වැඩිපුර ගන්න බැලුවා. ඒත් තිබ්බේ නැහැ. ඉතින් ඒක හින්දා මේ බෝතල් 6 ගත්තා. මම ඉස්සරහට කිචන් එක ලස්සනට ඕගනයිස් කරගෙන ඔයාලට වීඩියෝ එකක් ගේන්නම්. මං එහෙනම් ගිහින් එන්නම්. ඔයාලට පුද සරණයි.